ඒ ආපදාව සිදුවීමෙන් පස්සේ එය ක්‍රියාවලියක් ලෙස ජනතාවක් විදිහට ආයතන විදිහටද කොහොමද අපේ කෙසේ නැගිටින්නේ කියන සංවාදය සහ මේ මැදිහත් වීම කරන කාලයක්. ඒ කාලය තුර තමයි විශේෂයෙන්ම අපි තාමත් මේ ජනතාවාදී ආණ්ඩුවක් ලෙස ජනතාවගෙන් එන උපදෙස්, ඒ වගේම අදහස්, ඒ වගේම විද්වතුන්ගේ අදහස්, ක්‍රියාකාරීන්ගේ අදහස්, ඒවා සියල්ලම අපි ගන්න සූදානම්. ඒ පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. හැබැයි පහුගිය කාලේ පුරාම මේ ආපදා වෙච්ච මොහොතේ සිට දින කිහිපකින් පස්සේ විපක්ෂයේ යම් පිරිසක්, යම් කණ්ඩායමක් ඔවුන් අපිට උවදන්න අවවාද දෙන්න පටන් අරගෙන තියෙනවා. ඒක නිසා අපිට තියෙන ප්‍රශ්නේ තමයි ගරු සභාපතිතුමනි, මීට පෙරත් අපේ රටේ මෙවැනි ව්‍යසන වුණා. අපි දන්නවා මෙහෙම ව්‍යසනයක් වුණේ නැති වුණත් මේ ආධාර බෙදීම පිළිබඳ, මේ සහන ලබා දීම පිළිබඳ මෙතන විවිධ සාකච්ඡා කරනවා. අපේ മന്ത്രിතුමියන් කිව්වා වගේම අපි මෙතන ආධාර දෙනවා කියලා තීන්දුව ගත්තට පස්සේ පහුවෙන්ද ගිහිල්ලා මාධ්‍ය ආයතනයක ගිහිල්ලා කැමරාවක් අරගෙන අහනවා 25000 හම්බුණාද කියලා. ඒ වගේ නිකන් ලාභ බාල වැඩ කරන විපක්ෂයේ කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම මේ ආපදාවන් අපේ රට මීට පෙරත් වෙලා තියෙනවා. අපි දන්නවා මෙහෙම ආපදාවක් වුණත් විශේෂයෙන්ම අවිස්සාවේල් ආසනේ ශාලාව කියන හමුදා කැම්ප් එකේ පිපිරීමක් සිදු වුණා. දැන්ට ගත්තොත් එහෙම අවුරුදු 9කට වැඩි. තාම සභාපතිතුමනි තාම ඒ ඉන්න සියලු දෙනාට වන්දි දීලා අවසන් කළා නැහැ. අද මෙතන ඇවිල්ලා කියවනවා. කොළොන්නාවේ ගත්තොත් එහෙම මීතර මුල්ලේ කුණු කන්ද කඩාගෙන වැටලා මිනිස්සු මැරුණා. මේ ප්‍රශ්නේ ඉවර කරලා තියෙනවද මේගොල්ලෝ? අද කුණු කන්දේ පල්ලෙහා තාමත් පවුල් ගණනාවක් ජීවත් වෙනවා. මිනිස්සුන්ට තාම ගෙවල් ටික දුන්නේ නැහැ. මිනිස්සු ටික ඇව්වේ නැහැ. එහෙම කියපු කණ්ඩායම් මේ වලට නායකත්වයේ දීපු පිරිස් අද ඇවිල්ලා අපෙන් අහනවා මේ ආධාරය දීලාද මේක දීලාද කියලා මේ දවස් කීපයක් ඇතුළත. ඒ විතරක් නෙමෙයි. අපි දන්නවා මෙතන ඇවිල්ලා දැන් සමහර ඉන්න විපක්ෂ කණ්ඩායම්, මොකද මේ සංවාදයේ අද ඇත්තටම අපි සූදානම් වෙමින් තිබුණේ මේ එකිනෙකාට චෝදනා කරන එක කතාව නෙමෙයි. ඇත්තටම ගත්තොත් මේ රටක් විදියට පක්ෂ විපක්ෂ ભેදකින් තොරව මේකට මැදිහත් වීම පිළිබඳ සාකච්ඡාව ගේන්න. ඒකට මැදිහත් වීම ගේන්න. මම දන්නවා විපක්ෂයේ යම් ඉතාමත් සීමිත മന്ത്രിවරු කීප දෙනෙක් ඉන්නවා. ඔවුන් මේ ක්‍රියාවලියත් යෙදෙනවා. හැබැයි යම් පිරිසක් ඉන්නවා, යම් කල්ලියක් ඉන්නවා. ඒ කල්ලිය මේකේ විනාශය විතරයි බලාපොරොත්තු වෙන්නේ. සමික අපරාධය විතරයි බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මේ විපක්ෂයේ සමහර කණ්ඩායම් කීපයක් හිටියා මේ විනාශය වෙද්දී, මේ මලගේ වෙද්දී, මේ මලගේ ඇතුලේ ගිහිල්ලා බූරු ගහන්න බලාගෙන හිටපු සෙට් එකක් හිටියා. ඒගොල්ලෝ තමයි මේ ඉන්නේ. ඒගොල්ලෝ තමයි මේ කරුණු දක්වමින් තියෙන්නේ. ඒක නිසා ඒක පිළිබඳව අපි පිළිකුලෙන් ලෙස ප්‍රතික්ෂේප කරනවා.